අද අප්‍රේල් 21 ජීවිත 300ක් 400ක් 500ක් විනාශ කරපු මහා බල අරගලේ බල පෙරේතකමේ දවස ප්ලෑන් කළා අන්තිමට මිනිස්සු අහිංසක මිනිස්සු බර ගානක් විනාශ කරලා දාපු දවස අදටත් ඒ පිළිස්තින රෝහල්වල සමහර මිනිස්සු ගෙවල් වල ඇඳේ තාමත් ඒ මිනිස්සු විරුපේ වෙලා අර දෙවන ලෝක යුද්ධයෙන් ඇති වුණු ඒ කම්පාවට ඒ විකිරණ වලට ඇතිවෙච්ච විකෘතිතාවය වගේ දෙයක් තමයි මේ මිනිස්සුන්ටත් වෙලා තියෙන්නේ. ඒ තරමට දරුණු මිලේච්ච කාම කරපු විනාශයක් කරපු දේශපාලන කණ්ඩායමක් ඉන්න රටක් මේක. බල තණ්හාවට බල කෑදරකමට ඕක මේ මුස්ලිම් මිනිස්සු කරපු දෙයක් නෙවෙයි. අපේ බල තණ්හාවට අපේ පාර්ලිමේන්තුවේ ඉන්න නඩේ එකතු වෙලා කරපු වැඩක් නෙවෙයි. ඉතින් අදටත් හොයනවා වුණාට කවුද මේක කරේ කියලා. පැහැදිලිවම සාක්ෂි තියෙනවා මේක කරේ මේ ආවලා කියලා. හැමෝම පොඩේ වහනෙක විතරයි කරන්නේ. කවදා හරි දවසක අර මිනිස්සු සොහනෙන් වලෙන් නැගිටලා ඇවිල්ලා මේ අපරාධකාරයින් මෙයා කියලා නීතිය ඉස්සරහට ගෙනාවත් මේ ඉන්න හොරනඩේ නම් ඕක කවදාකවත් මේ රහස එලි කරන්නේ නැහැ. මේක රහසක්ම තමයි අභිරහසක්. අද අප්‍රේල් 21